හායි මිස් තරිඳු ක්ලයින්ට් කෙනෙක් අපිට කෝල් කරලා හදපු ගෙදර ක්‍රැක් එකක් අවිල්ලා කියලා කෝල් කරලා කිව්වොත් අපිට මොකද්ද කරන්න පුළුවන්? හදපු ගෙදර ක්‍රැක් එකක් ආවොත් එහෙම මුලින්ම ඇත්තටම ඔයා ගිවිසුම් ගත කම්පැනි එකක් ඉන්නවා නම් ඒ කරපු ආයතනය දැනුවත් කරන්න ඕනේ. දෙවෙනි එක බාස් කෙනෙක් නම් කරේ හරි නැත්නම් වක් ඉංජිනේර කෙනෙක්ගේ කන්සල්ටන්සි අරගෙන නම් කරේ ඒ ඉංජිනේරුතුමා හරි බාස් හරි දැනුවත් කරන්න මෙන්න මේ හදපු කෙනාට නැත්නම් ඒකට සම්බන්ධ වෙච්ච කෙනාට මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා කියලා. ඊළඟ දේ තමයි එහෙම දැනුවත් කරලා එතනින් විසඳුමක් හම්බෙන්නේ නැත්නම් ඔයා ඊළඟට ඇත්තටම කන්සල්ටන්සි ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ ගැන දැනුම පළපුරුද්ද අත්දැකීම සහ ප්‍රවීණත්වයේ තියෙන ආයතනයක් නැත්නම් ස්ට්‍රක්චරල් ඉංජිනේර කෙනෙක්ව සම්බන්ධ කරගන්න ඕනේ. හරියට අපි ගොඩක් ඒවල් කන්සල්ටන්සි කරලා තියෙනවා වගේ ක්‍රැක්ස් වර්ග කීපයක් තියෙනවා. තර්මල් ක්‍රැක්ස් ඊට පස්සේ ඇත්තටම ස්ට්‍රක්චරල් ක්‍රැක්ස් වෙන්න පුළුවන්. ඒක යන හැඩෙත් එක්ක සහ ඒ ගෙදර වෙයිට් එක ස්ට්‍රක්චරලි එක හදලා තියෙන විදිය මේකත් එක්ක මේ ක්‍රැක්ස් වල තියෙන ඩේන්ජරස්කම එහෙම නැත්නම් භයානක තත්ත්වය වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසා මුලින්ම ඔයා බලන්න ඕනේ ඔයාගේ ගෙදර ක්‍රැක් එක මොන විදිහටද ඇවිල්ලා තියෙන්නේ සහ ඔයත් එක්ක සම්බන්ධ වෙච්ච කට්ටිය දැනුවත් කරන්න ඕනේ. ඉමීඩියට්ලි ඔයා කන්සල්ටන්සි ගන්න ඕනේ එක්ස්පර්ට් කෙනෙක්ගෙන් මේ ක්‍රැක් එක මොන වගේ ක්‍රැක් එකක්ද කියලා හරියටම ටෙක්නිකලි අවබෝධ කරගෙන ඒකට අදාළ පිළියම කරන්න. හේතුව තමයි ක්‍රැක්ස් වලට බය වෙන්න දෙයක් නැහැ. ඒකට පිළියම් තියෙනවා. හැබැයි හරියම පිළියම දැම්මේ නැතොත් එහෙම heart attack එකක් හැදෙන්න පුළුවන්.